ගොඩක් අය හිතාගෙන ඉන්නේ එක්සර්සයිස් කියන්නේ මසල්ස් වලට බෝන්ස් වලට බ්‍රේන් එකට හાર્ට් එකට ප්‍රයෝජනවත් වෙන දෙයක් විතරයි කියලා. ස්කින් ස්පෙෂලිස්ට් වලින් අද මම කතා කරන්නේ එක්සර්සයිස් වලින් කොහොමද අපේ ස්කින් එකේ ව්‍යුහය වැඩි දියුණු කරන්නේ සහ අපේ ස්කින් එකට සිද්ධ වෙන වයසට යාමේ ක්‍රියාවලිය ප්‍රමාද කරලා වයසට යාමේ ක්‍රියාවලිය නැවත ආපස්සට හරවන්නේ කොහොමද කියන්නේ. මම කිව්වොත් එක්සර්සයිස් වලින් ඔබගේ වයසට යාම අවුරුදු 20කින් පමණ ආපස්සට හරවනවා කියලා ඔබ පුදුම වෙයි. මේ ගැන කරපු රිසර්ච් ගණනාවක් තියෙනවා. මේ රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා එක්සර්සයිස් කරනකොට ඒ කියන්නේ සතියකට පැය 3කට වඩා ප්‍රමාණයක් aerobic exercises සහ resistant exercises. ඒ කියන්නේ weight lifting සහ cycling running වගේ ඒවා කරනකොට ඔබේ සමේ ඇතිවන වෙනස් වීම ඔබ අවුරුදු 20කින් ආපස්සට ගෙනියන්න සමත් වෙනවා කියලා. මොනවද මේ වෙනස්කම්? පළවෙනි කාරණේ තමයි එක්සර්සයිස් නිසා සමේ කොලෙජන් හැදීම වැඩි වෙනවා. ඒ කියන්නේ අපේ වයසට යාමත් සමගම අපේ හැමේ තියෙන ෆයිබ්‍රොබ්ලාස්ට් අක්‍රීය තත්වයටපත් වෙනවා. ඒගොල්ලෝ තවදුරටත් කොලෙජන් හදන්නේ නැති තත්ත්වයටපත් වෙනවා. හැබැයි ඔබ එක්සර්සයිස් කරන්න පටන් ගත්තොත් මේ ෆයිබ්‍රොබ්ලාස්ට් නැවත ක්‍රියාකාරී වෙලා කොලෙජන් හදන්න එක වැඩි කරනවා. මේ කොලෙජන් හදන එක වැඩි කරන්නේ කොහොමද කියලා ඒ පරීක්ෂකයෝම නැවත වරක් සොයාගෙන තියෙනවා. ඒ කියන්නේ අපේ හැම සෛල එකම අපේ රතු රුධිරාණු හැරුණාම හැම සෛල එකම තියෙනවා මයිටොකොන්ඩ්‍රියා කියලා ඉතා පොඩි කොටසක්. මයිටොකොන්ඩ්‍රියා තමයි අපේ සෛලවල තියෙන පවර් හවුස් එක. ඒකෙන් තමයි අපි ගන්න ආහාර ATP කියන ශක්තිය නිපදවන සංඝටකයට හරවන්නේ. ඉතින් මේ සෛලවල තියෙන මයිටොකොන්ඩ්‍රියා වයසට ගත වීමත් එක්ක අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. අපි ව්‍යායාම කරනකොට අපේ ශරීරයේ උෂ්ණත්වය වැඩි වෙනකොට ඒ වගේම අපේ ශරීරයට අවශ්‍ය ශක්තිය අවශ්‍යතාවය වැඩි වෙනකොට මේ අක්‍රීය තත්ත්වයේ පැවතුණු මයිටොකොන්ඩ්‍රියා නැවත සක්‍රිය වෙලා නැවත මේ ෆයිබ්‍රොබ්ලාස්ට් සහ අනිකුත් සෛල වර්ග සක්‍රීය තත්ත්වයටපත් කරනවා. මේ මගින් තමයි මේ කොලෙජන් ප්‍රමාණය වැඩි කරන්නේ. ඒ වගේම තමයි අපි එක්සර්සයිස් කරනකොට අපේ ශරීර උෂ්ණත්වය වැඩි වෙන නිසා ශරීරයේ හැමේ තියෙන රුධිර නාල විස්තරණය වෙනවා. සමට ගමන් කරන රුධිර ප්‍රමාණය වැඩි වීමෙන් සමට අවශ්‍ය පෝෂණය ලැබෙනවා. ඒ වගේම තමයි මේ අපි එක්සර්සයිසස් කරනකොට අපේ ශරීරයේ තියෙන කෝටිසෝල් ප්‍රමාණය අඩු වෙනවා. කෝටිසෝල් කියන්නේ ස්ට්‍රෙස් හෝමෝන් එකක්. ඒ කියන්නේ බොඩි එක ස්ට්‍රෙස් කරන රසායනික ද්‍රව්‍යයක්. එතකොට මේ කෝටිසෝල් අඩු වෙනකොට අපේ ඇඟේ අභ්‍යන්තරයේ තියෙන ස්ට්‍රෙස් එක වගේම අපේ හැමට බලපාන ඔක්සිඩේටිව් ස්ට්‍රෙස් කියන එකත් අඩු වෙනවා. එමගින් තමයි අපේ සෛල ගොඩක් වෙලාවට විනාශ වෙන්නේ, කොලෙජන් විනාශ වෙන්නේ. ඉතින් මේ කෝටිසෝල් අඩු වීම නිසා කොලෙජන් ඩැමේජ් වීම එහෙමත් නැත්නම් සෛල ඩැමේජ් වීමත් අවම කරනවා. අපි කතා කරන්නේ එක්සර්සයිස් වලින් අපේ හැමට තියෙන ප්‍රතිලාභ මොනවද කියලා. ඉතින් මේ ප්‍රතිලාභ ලැබෙන්න නම් අපි සතියකට පැය 3ක්වත් ව්‍යායාම වල යෙදෙන්න ඕනේ. ඒ කියන්නේ දවසකට විනාඩි 30කටත් වඩා අඩු කාලයක් තමයි ඔබට ව්‍යායාම වල දෙන්න අවශ්‍ය. ඔබ ව්‍යායාම කරනකොට මම කලිනුත් සඳහන් කරා අපි දුවන ව්‍යායාම ඒ කියන්නේ aerobic exercises දුවන ට්‍රෙඩ්මිල් එක උඩ ඇවිදින්න පුළුවන්, ඒ වගේම ජොගින් යන්න පුළුවන්, ස්විමින් කරන්න පුළුවන්, සයික්ලින් කරන්න පුළුවන්. ඒ වගේ aerobic exercises වගේම resistant exercises උත් කරන්න ඕන. resistant exercise කියන්නේ මේ weight lifting වගේ ඒවා. ඒත් එක්කම ඔබට කරන්න පුළුවන් නම් stretching exercises සහ මානසික ආතතිය අඩු කරන යෝගා වගේ ව්‍යායාම මේ එකම ඔබට සම්බන්ධ කරගන්න පුළුවන් නම් මේකෙන් ලැබෙන benefits වැඩි කියලා රිසර්ච් වලින් හොයාගෙන තියෙනවා. මම හිතනවා අපි දැන් මේ කතා කරපු දේවල් අහලා ඔබ එක්සර්සයිස් කරන්න මොටිවේට් වෙන්න ඇති කියලා. එක්සර්සයිස් වල වාසි මේ විදිහට සතියකට පැය 3ක් එක්සර්සයිස් කරොත් ඔබට ෆේස් ලිෆ්ටිං ඒ වගේම ස්කින් ටයිට්නින් වගේ මිල අධික ප්‍රතිකාර වලට යන්නේ නැතුව ඔබේ තරුණකම රැක ගන්න පුළුවන්.